ෆිල්ම් වල අපි දකින භයානක සත්තු ඇත්තටම ඉන්න පුළුවන්ද? ඒ වගේ මාන්ස්ටර්ස්ලට මිනිස්සුන්ට නොදැනි මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් කියලා ඔයා විශ්වාස කරනවද? ලොක් නෙසිලේ නෙසි, බිග්ෆුට් වගේ ප්‍රසිද්ධ මාන්ස්ටර්ස්ලා ගැන ඔයා අහලා තියෙනවනේ. ඒ වගේ ලෝකෙ පුරා තැන් තැන් වලින් වාර්තා වුණු අභිරහස් සත්තු 4 දෙනෙක් ගැන රහස් අද වීඩියෝ එකෙන් අපි අන්කවර් කරමු. අංක 1 හිමාල කඳුවැටියේ රාක්ෂයා ද යෙටි. ටින්ටින් කාටුන් එකේ හිටපු හිම රාක්ෂයා ඔයාට මතකද? මේ රාක්ෂයා ඇත්තටම කාටුන් චරිතයක් විතරක් නෙවෙයි. හිමාල කඳුවැටිය ආසන්නයේ ඉන්න ටිබෙට්, නේපාල් වගේ රටවල මිනිස්සු අවුරුදු 100 ගණනක් තිස්සේ මේ යෙටි කියන්නේ ඇත්තටම ජීවත් වෙන සතෙක් කියලා විශ්වාස කරනවා. එයාලගේ කතාවලට අනුව මේ යෙටි කියන්නේ සුදු පාට ලොම් වලින් මෙහුණු විශාල වානරයෙක් වගේ කකුල් දෙකකින් ඇවිදින සතෙක්. මේ යෙටි කියන්නේ නිකන් පුරාවෘත්තයක් විතරක් නෙවෙයි කියන්න පුළුවන් සාක්ෂිත් අද වෙනකොට හම්බෙලා තියෙනවා. 1953 දී ප්‍රථම වතාවට එවරස්ට් කන්ද තරණය කරපු පුද්ගලයා තමයි එඩ්මන්ඩ් හිලරි කියන්නේ. මෙයා සහ මෙයාගේ කණ්ඩායමට 1951 දී හිමාල කඳුවැටියේ මිනිස්සු ගැවසෙන්නේ නැති ප්‍රදේශයක තිබිලා අභිරහස් විශාල අඩිසලකුණු වගේක් හම්බෙලා තියෙනවා. මේ අඩිසලකුණු මොනවද කියන එක අදටත් ප්‍රහෙලිකාවක්. ඒ විතරක් නෙවෙයි අදටත් හිමාල කඳුවැටියේ දුරින් තියෙන සමහර ආරාමවල යෙටිගේ කියලා සැක කරන හිස්කබල් කොටස් සහ අස්ථි කොටස් දකින්න හම්බෙනවා. විද්‍යාව නම් මේ අස්ථි කොටස් සහ හිස්කබල් කොටස් හිමාල කඳුවැටියේ ජීවත් වෙන ටිබෙටියන් බ්ලූ බෙයා සතෙක්ගේ කියලා තමයි පිළිගන්නේ. කොහොම වුණත් මේ හිමාල කඳුවැටියේ ජීවත් වෙන මිනිස්සුන්ට නම් මේ යෙටි කියන්නේ නිකන් වලහෙක් නෙවෙයි. අංක 2 කැරිබියන් දූපත්වල ලේ උරා බොන්න ද චුපකබ්‍රා. රාත්‍රී කාලයේ ඇවිත් ගොවිපළවල ඉන්න සතුන්ගේ ලේ උරා බොන මේ අභිරහස් සත්වයා ගැන මුලින්ම වාර්තා වෙන්නේ 1990 දී කැරිබියන් දූපතක් වෙන පුවේට්‍රෝ රිකෝ වලින්. තමන්ගේ ගොවිපළවල ඉන්න සත්තු විශේෂයෙන් එළුව බැටළුව වගේ සත්තු රැලි වෙනකොට අභිරහස් විදිහට මැරලා වැටලා ඉන්න හොයාගත්ත කියලා ගොවිපළවල වල ෆාමර්ස්ලා කීප දෙනෙක්ම වාර්තා කරලා තියෙනවා. විශේෂම දේ තමයි මේ සතුන්ගේ බොඩිස් හොයාගන්නකොට ඒ බොඩිස් වල ලේ බිඳුවක්වත් ඉතුරු නොවෙන්න උරා බීලා තමයි තිබිලා තියෙන්නේ. පුවේට්‍රෝ රිකෝ වලින් මුලින්ම වාර්තා වෙන මේ අභිරහස් අනතුරු පස්සේ කාලෙකදී මෙක්සිකෝව දකුණු ඇමරිකාව වගේ ප්‍රදේශවලත් වාර්තා වෙන්න පටන් ගන්නවා. මුලින්ම මේ චුපකබ්‍රව ඇහෙන් දැක්ක කියන එකේ සාක්ෂි වලට අනුව මේ සතා කොරපොතු තියෙන පිට දිගේ උල් කටුපේලියක් තියෙන ඒ වගේම බය හිතෙන රතු පාට ඇස් තියෙන උරගේට සමාන පෙනුමක් තියෙන සතෙක්. හැබැයි පස්සේ කාලෙදී මේ සතාව දැක්ක කියලා නම් පිළිගන්නේ මේ සතා ලොම් නැති විශාල වෘකයෙක් වගේ භයානක සතෙක් කියලා. බයොලොජිස්ට්ලා නම් මතපල කරන්නේ මේ චුපකබ්‍රා කියන්නේ දරුණු ස්කින් ඩිසීස් එකකට හවුවෙච්ච නිකන් කයෝටි කෙනෙක් කියලා. හැබැයි තමන්ගේ ගොවිපළවල වල සතු අභිරහස් විදිහට මැරිච්ච ෆාමර්ස්ලාට නම් මේ රාක්ෂයා නිකම්ම කයෝටි කෙනෙක්ට වඩා එහා ගිය භයානක සිතුවිල්ල. අංක 4 විනාශයේ පෙරනිමිති ගෙනෙන්න ද මොත්මෑන්. මේ අභිරහස් සත්වයා ගැන වාර්තා වෙන්නේ කලින් වගේ මිනිස්සු නැති පාළු ප්‍රදේශයකින් නම් නෙවෙයි. මේ මිස්ටිකල් ක්‍රීචර් ගැන අපිට වාර්තා වෙන්නේ වෙස්ට් වර්ජිනියා වල පොයින්ට් ප්ලසන්ට් කියන ජනාකීර්ණ නගර ප්‍රදේශයෙන්. 1966 නොවැම්බර් මාසයේ ඉඳන් මේ නගරේ මිනිස්සු 100කට වැඩි ප්‍රමාණයක් මේ විශාල වවුලෙක්ගේ වගේ අත්තටු තියෙන භයානක රතු පාට ඇස් තියෙන අභිරහස් මිනිස්සෙක් වගේ සතෙක් අහසේ පියාසර කරමින් ඉන්නවා දැක්ක කියලා වාර්තා වෙනවා. මේක දැකපු සාක්ෂිකාරයෝ අතර රාත්‍රී මුළු සංචාරය දුණු පොලිස් නිලධාරීන් පවා ඉඳලා තියෙනවා. පොයින්ට් ප්ලසන්ට් නගරේ තියෙන අතෑරලා දාපු දෙවනි ලෝක යුද්ධ කාලේ TNT ෆැක්ටරි එකක් ආව තමයි මේ සතා වැඩි වශයෙන් දකින්න හම්බෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. පොයින්ට් ප්ලසන්ට් අධිවේගී මාර්ගයේ වාහන පිටිපස්සෙන් මේ සතා කිසිම ශබ්දයක් නැතුව අධික ස්පීඩ් එකකින් පියාඹගෙන යනවා දැක්ක මිනිස්සු ඕනතරම් වාර්තා වෙලා තියෙනවා. 1967 දෙසැම්බර් 15 වෙනිදා මේ පොයින්ට් ප්ලසන්ට් නගරේ ද සිල්වර් බ්‍රිජ් කියන පාලම අභිරහස් විදිහට කඩාගෙන වැටෙනවා. මේ දරුණු අනතුරෙන් 46 දෙනෙක්ගේ ජීවිත අහිමි වෙනවා. මේ අනතුරත් එක්කම 1967 දෙසැම්බර් වලින් පස්සේ මේ අභිරහස් සත්වයා දැක්ක බවට කිසිම තැනකින් වාර්තා වෙන්නේ නැහැ. හැබැයි අදටත් මේ නගරේ මිනිස්සු විශ්වාස කරන්නේ මේ ද මොත්මෑන් නිකන් මිනිස්සුන්ව දඩයන් කරන්න ආපු රාක්ෂයෙක් නෙවෙයි. ඉදිරියේ වෙන්න තියෙන මේ භයානක විනාශය ගැන නගරයට අනතුරු අඟවන්න ආපු මිස්ටීරියස් බලවේගයක් කියලා. අංක 4 කොංගෝවේ ජීවමාන ඩයිනෝසරයා මොකීලේ මිබම්බේ. මධ්‍යම අප්‍රිකාවේ ඇතුළටම වෙන්න කොංගෝ ගංගා ද්‍රෝණියාවට තියෙන වගුරු බිම් කියන්නේ අද වෙනකම්ම 100% පිටස්තර පුද්ගලයෝ එක්ස්ප්ලෝර් කරපු නැති ප්‍රදේශයක්. හැබැයි මේ ප්‍රදේශයේ ජීවත් වෙන ස්වදේශික ජනතාව කියන විදිහට මේ වගුරු බිම් වල ගැඹුරු වතුරේ අභිරහස් රාක්ෂයෙක් ජීවත් වෙනවා. මේ ස්වදේශික ජනතාව මේ රාක්ෂයට දාලා තියෙන නම තමයි මොකීලේ මිබම්බේ. එයාලගේ භාෂාවෙන් මේ නමේ තේරුම තමයි one who can stop the flow of the river. ඒ කියන්නේ
කොංගෝ ගඟේ සැඩපහර නවත්තන්න පුළුවන් කෙනා. ස්වදේශික ජනප්‍රවාදවලට අනුව මේ මොකීලේ මෙබම්බේ කියන්නේ දිග බෙල්ලක් සහ කුඩා හිසක් තියෙන විශාල උරගයෙක්ට සමාන සතෙක්. මේ ජනප්‍රවාදවල කියන රාක්ෂයාගේ හැඩය අතීතයේ ජීවත් වුණු සොරපෝ ඩයිනෝසර් කෙනෙක් වෙන බ්‍රොන්ටසෝරස්ගේ හැඩයට ගොඩක් දුරට සමානයි. මේ වෙනකම් බටහිර ගවේෂකයන් විශාල ප්‍රමාණයක් මේ අභිරහස් සතා හොයාගෙන කොංගෝ ද්‍රෝණියේ මඩවගුරු ගවේෂණය කරලා තියෙනවා. මේ ගවේෂණය කරපු අය මේ සතා ගැන තියෙන සාක්ෂි විදිහට ඉදිරිපත් කරනවා වගුරු තිබිලා හම්බුණු විශාල ඇඟිලි තුනක් සහිත බර සතෙක්ගේ අඩිසලකුණකුයි අපහැදිලි ඡායාරූප කීපයකුයි. මේ ලෝක ජීවත් වුණු ඩයිනෝසර්ස්ලා මීට අවුරුදු මිලියන 65කට කලින් වඳ වෙලා ගියා කියලා සයන්ස් වලින් ඔප්පු වුණත් මේ වගේ අතිවිශාල අභිරහස් වනාන්තර ප්‍රදේශයක ඒ වගේ ඩයිනෝසර් කෙනෙක් ඉතුරු වෙලා ජීවත් වෙනවා කියලා හොයාගත්තත් ඒකේ පුදුම වෙන්න දෙයක් නැහැ. ලෝකෙ පුරා තැන් තැන් වලින් මේ අභිරහස් සත්තු ගැන වාර්තා වුණත් සයන්ටිෆිකලි 100%ක් මේ දේවල් ඔප්පු වෙලා නැහැ. සයන්ටිෆික් ප්‍රූෆ් වලින් මොන දේ කිව්වත් මේ වගේ සත්තු ඇත්තටම ලෝකෙ ජීවත් වෙන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් මේවා මිනිස්සු විසින් හදපු නිකම්ම නිකන් ජනකතා විතරද? මේ ගැන ඔයාගේ අදහස මොකද්ද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ තවත් අභිරහස් වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. If you love uncovering universal mysteries, stay tuned with the Vault LK. There are many more files yet to be opened. See you soon, guys.